සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. බොහෝ දක්ෂකම් දැක්වූ ක්‍රිස්තියානි පැසිපන්දු ක්‍රීඩකයෙක් සෑම තරගයකටම යාමට පෙර ගීතාවලිය 144 පළවෙනි පදය කියවීමට පුරුදුව සිටියා. එහි තිබෙන්නේ යුද්ධයට මාගේ අද්ද සටනට මාගේ ඇඟිලිද පුරුදු කරවන්නා වූ මාගේ පර්වතය වූ ස්වාමීන්ට ප්‍රශංසා වේවා යනුවෙනුයි. ඔහු පවසන්නේ දාවිත් රජු මේ පදේ මටම ලිව්වා වගේ. දෙවියන් වහන්සේ පන්දු නිවැරදිව අල්ලා ගන්නටත් පන්දු නිවැරදි ඉලක්කයට වීසි කරන්නටත් මාගේ අත් පුරුදු කරනවා යනුවෙනුයි. දෙවියන් වහන්සේ අප ඉන්නා විදියටම කැඳවලා උන්වහන්සේට මහිමය අත්වන පිණිස අපට හැකියාවන් ලබා දෙන බව ඔහු ඉගෙනගෙන තිබුණා. අප ළඟ දෙන්න දෙයක් නැති නිසා දෙවියන් වහන්සේට අපෙන් වැඩක් නැතියි කියා අපට අපව පහත් කරගන්න පුළුවන්. නික්මයාම 3:16 සහ 17 වෙනි පදවලට අනුව දෙවියන් වහන්සේ මෝසෙස්ට පෙනී මිස්රවරුන්ගෙන් ඊසාය සෙනඟ ඔහු විසින් ගලවා ගන්නා බව ඔවුන්ට පැවසීමේ වගකීම මෝසෙස්ට පැවරූ විට මෝසෙස් සිතුවේ ඔහු ඊට සුදුසු නැති බවයි. 4:10 වෙනි පදයේ ඔහු දෙවියන් වහන්සේට කිව්වේ මීට ප්‍රථමවත් පසුවත් මම ව්‍යක්ත නොෙමි. කතාවට අදක්ෂ වූ අදක්ෂ දිවක් ඇත්තා වූ කෙනෙක්මි කියයි. මෝසෙස් කියන කතාව සත්‍ය විය හැකි. නැතිනම් ඔහු තුළ බියක් ඇතිව විය හැකි. නමුත් මෝසෙස්ගේ නොහැකියාව දෙවියන් වහන්සේ උන්වහන්සේගේ හැකියාවෙන් පිරෙව්වා. 12 වෙනි පදයේ උන්වහන්සේ කිව්වේ එබැවින් දැන් යව. මම නුඹේ මුඛයේ සමග සිට නුඹ විසින් කිය යුතු දේ නුඹට උගන්වන්නෙමි කියයි. දෙවියන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන්නේ උන්වහන්සේගේ සැලැස්ම අනුගමනය කිරීම පමණයි. උන්වහන්සේ අනෙක් සියලු කාරණා බලාගනු ඇති. උන්වහන්සේගේ බලවත් හස්තය තුළ අන් අයට ආශිර්වාදයක් වීමට අපට පුළුවන්. අපි මෙනෙහි කරමු. දෙවියන් වහන්සේ අපව යම් දෙයකට කැඳවන විට එය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ශක්තියත් එහිම ඇතුළත්ව තිබෙනවා. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේ කැමති ඕනෑම ආකාරයකට සේවය කිරීමට සූදානම්. ඔබ වහන්සේ කැමති ඕනෑම ආකාරයකින් සේවය කිරීම සඳහා අපව වෙනස් කර මෙහෙයුව මැනව. ආමෙන්.